කියන්න බොහෝ දේ තියෙනවා. පවසන්න ගොඩක් දේ තිබ්බත් ඒවා වචන බවට පත් කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. ඇවිල්ලා බැලුවොත් තේරෙයි මම ගන්න උත්සාහය, මම කරන කැපවීම කොහොමද කියලා. මම පුන පුනා කියන්නේ, මම කෑ ගහලා කියන්නේ නගරේ මල් වලට වගේම ගම්වල තිබෙන මල් පොහොට්ටු පිපෙන්න, විකසිත වෙන්න අත්වැලක් වෙන්න ඕන අපි. එතකොට තමයි ගමේ මල් රටම සුවඳ කරවන්නේ. එහෙම සුවඳ කරන මල් අපිට මේ ගම්වල තියෙනවා. අහිංසක, ඒ වගේම හැදියාවෙන් යුක්ත වූ මේ චූටි දරුවන්ගේ සිහිනවලට, බලාපොරොත්තුවලට විකසිත වෙන්න නගරේ ඉන්න ඔබට අත්වැලක් වෙන්න පුළුවන් නම් කොච්චර උතුම් දෙයක්ද කියලා හිතෙනවා. මේ මම පළ කරන වීඩියෝ දර්ශන පුළුවන් තරම් බෙදා හරින්න, තවත් කෙනෙකුට දකින්න අපිට පුළුවන් නම් මේ දරුවෝ වෙනුවෙන් ඉරිදා දිනක ආහාර වේලක්, ඒ වගේම පොත් ටිකක්, සපත්තු, කුඩයක්, වතුර බෝතලයක්, ඒ වගේ දෙයක් දෙන්න පුළුවන් නම් අපමණ පින්. ඇතැම් අය කන්න බොන්න විශාල වශයෙන් වියදම් කරනවා. අද ඇඳපු ඇඳුම නෙමෙයි හෙට අඳින්නේ. ඒත් නැති අය කොච්චර ඉන්නවද? ඔබ කියන්න පුළුවන් පෙර සංසාරේ දුන්න හැටි කියලා. එහෙනම් අපි මේ ආත්මේ තව අපිට ඊළඟ ආත්මය ලැබෙන්න නැති අය හොයාගෙන ගිහිල්ලා දුක්සරතා මැද ජීවිතේ ජය ගන්න හදන කට්ටිය හොයාගෙන ගිහිල්ලා බුදු මහත්තයෝ, බුදු අම්මේ තාත්තේ, බුදු නෝනා, බෝසත් මඟ යන පින්වතුනි, අපි උදව් කරමු, උපකාර කරමු. දුන්නා කියලා අඩු වෙන්නේ, කවදාවත් නැති වෙන්නේ. දෙන අය හැමදාම මං අහලා තියෙනවා බුදුබණට අනුව ඒ අයට හරියනවා කියලා. එහෙනම් අපි මේ අහිංසකයන්ගේ ජීවිත ලස්සන කරන්න මාත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා නැවතත් මතක් කරනවා. ගමේ මල් මුළු රටම සුවඳ හමන, සුවඳ කරන, පිපුණු මල් බවට පත් කරන්න, විකසිත කරන්න අහිංසක ජීවිතයක් ආලෝකමත් කරන්න එකතු වෙමු. තෙරුවන් සරණයි.